පාකිස්තානයේ සැට් නදියේ නැරඹීමට පැමිණි සංචාරකයන් 17 දෙනෙකුගෙන් පමණ වන කණ්ඩායම නදියේ ඇති හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් අතරමං වී තිබෙනවා. ඉතින් ඔවුන් පැයකටත් අධික කාලයක් ඔබට පෙනෙන එම ස්ථානයේ සිර වී සිට තිබෙනවා. ඉතින් කෙසේ වුවත් පාකිස්තානයේ බලධාරීන් ඔවුන් ගලවා ගැනීම ඔබට මේ පෙනෙන සාරුවකින් පැමිණි එක් තරුණයෙක් පමණක් ජීවිත 4ක් ගලවා ගැනීම සමත් වී තිබෙනවා. ඉතින් මේ සිදුවීමත් සමගම 17 දෙනෙකුගේ පමණ ජීවිත පැයකට අධික කාලයක් ගලවා ගැනීමට හැකිව තිබියදී ගලවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අහිමි වී තිබෙනවා. ඉතින් මේ සමගම සමාජවාදී තුළ සහ එරට මිනිසුන් තුළ දැඩි අප්‍රසාදයක් එරට රජය කෙරෙහි ඇති වී තිබෙනවා. මන්දයත් ඔවුන් ඔබට මතක ඇති ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ත්‍රස්තවාදී ප්‍රහාරයේදී පාකිස්තානයේ වගේම පහුගියදා පැවති පාකිස්තාන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී ඔවුන් ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යාන යොදවා තිබුණා. ඉතින් ලෝකෙ තිබෙන ප්‍රබලතම යුද හමුදාවක් තිබෙන පාකිස්තානයට හෙලිකොප්ටරයකින් හෝ එවුන් ගලවා ගැනීමට නොහැකි වීම පිළිබඳව එරට ජනතාව සිය අප්‍රසාදය ඉතා විශාල ලෙස පළ කොට තිබෙනවා.